Hello guys, welcome to අද දැන් යන්නේ මිනි බුක් එකක්. අපි ඉතින් වැඩි කතාවන්තු වැඩේට යමු. මේකට තව A4 කොලයකුයි ඔයගලන් පැමති පාටක් ගන්න මම නම් ගත්තේ බ්ලූ කලර්. ඔයගොල්ලෝ පේනවනේ මේකට පෑන් ටිකකුයි ග්ලූ බෝතලයකුයි කතුරකුයි පැන්සලකුයි අඩිරුලකුයි අනිවාර්යෙන්ම ඕනේ. අපි වැඩි කතාවක් නැතුව කරගෙන guys ඔයගලන්ට පේන්නේ නැති මේ තියෙන A4 කොලයක්. අපි මුලින්ම A4 කොලේ දෙකට මැදින් නවා ගන්න ඕනේ. නවාගෙන අපි ආයෙක මැදින් නවා ගන්න ඕනේ. මේක ඊට පස්සේ අපි දැන් කපන්න ඕනේ. කතුරෙන් කපමු. ඉතින් යාළුවෝ ඔයගලන්ට පේන ඇති අපි දැන් මේ තීරු වලට කපාගෙන තියෙනවා. අපි දැන් මේක මෙහෙම මේ නවා ගන්න ඕනේ. මෙහෙම දැන් නවාගෙන නවා ගමු මේක. මේක දැන් නවලා ආයෙ නවන්න. පස්සේ තව ආයෙ නවන්න. එතකොට මෙන්න මෙහෙම පොඩි එකක් එනවා. මෙහෙම දැන් එනවා. අපි දැන් අනිත් ඒවත් ඒ වගේ නවා ගමු. ඉතින් යාළුවෝ අපි දැන් නවා ගත්තා. අපි දැන් මේක මෙහෙමයි කරන්නේ. අපි දැන් නවාගත්තු කොලේ මේක මේ පැත්ත මෙහෙම පොඩ්ඩක් නවා ගන්නවා. මෙතන තියෙන හිර ගන්න මෙහෙම නවා ගන්නවා. පස්සේ මේක ආයෙ මෙහෙම ආයෙ අරකම කරගෙන අපි අනිත් ඒවත් එහෙම කරගෙන යමු. ඉතින් යාළුවෝ දැන් අපි නවා ගත්තා මෙන්න මෙහෙම තමයි එන්නේ කොලේ. අනිත් ඒවත් අපි නවා ගත්තා. අපි දැන් කරන්න ඕනේ මෙතන කොනක මෙතන එක කොනක ගම් ගා ගන්න ඕනේ. අපි ගම් ගා ගමු. දැන් මෙහෙමනේ අපි දැන් කරන්න යන්නේ. මෙතන ගම් ගා ගන්න ඕනේ. මෙතන මේ ටිකේම ගම් ගා ගන්න මේ තීරුවෙම ගම් ගා ගන්න හොඳට. ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙහෙම ස්ටික් එකක් ගන්න එක හොඳයි. නැත්නම් අර ගම් එකම වැටෙන එක ගත්තොත් ඒක ගොඩක් තියෙනවා ඒකයි. එතකොට ඉරෙන්න බලනවා මේ කොලේ. අපි දැන් මේක ගම් ගාගත්තු ටික අලවමු. අරක වගේම නිකන් ඒක නිකන් යන ඒ ඔයාලට තියෙන අලවන්න විතරයි. ඉතින් මේක මේ ඇලවුණා. දැන් මෙහෙම තියෙන්නේ. පේනවනේ ඔයගලන්ට. මෙහෙම තමයි දැන් තියෙන්නේ. අපි අනිත් ඒවත් ඒ වගේ අලවමු. ඉතින් යාළුවෝ ඔයගලන්ට පේන්නේ නැති මේ වගේ අපි හදාගත්තනේ. අපි දැන් අනිත් ස්ටෙප් එක විදියට කරන්න ඕනේ. අපි ආයේ ගම් ගා ගන්නවා. මෙතන ඇරෙනව පැත්තට මෙන්න මේ පැත්තට ගම් ගා ගන්න ඕනේ. ගම් ගා ගන්න ඕනේ මේ පැත්තට. දැන් ඊට පස්සේ මේ තව එක මේකට අලවන්න. මෙන්න මේ මෙතන බණ්ඩලයක් වගේ තියෙනවා පේනවනේ. මේක හොඳට තද වෙන්න ඕනේ. හොඳට ගම් ගා ගන්න. ගම් ගාලා හොඳට තද. අපි අනිත් ඒවත් එහෙම අලවමු. අපි මේ ටික ඔක්කොම අලව ගත්තනේ යාළුවනේ. අපි දැන් කරන්න ඕනේ මෙතන මේ අනවශ්‍ය කෑලි තියෙනවනේ මෙතන පේනවා. මෙතන හරියටම නැතින්ද ඒව පොඩ කපා ගමු. අපි දැන් කපා ගමු මේ තියෙන්නේ. අනවශ්‍ය කෑලි ටික කපා ගන්න. නැත්නම් ඒවා අලවද්දී අපිට අමාරුයි. මේක අවුල් වෙන්නේ ඇයි මේක අපි තව කොල්ලයකට අලවන හින්දා මේක මේ ලොකු දෙයක් වෙන්නේ අපි මේ ටික කපාගමු හරියට. දැන් පේනනේ යාළුවනේ අපි දැන් කපා ගත්තා. අපි දැන් අනිත් ස්ටෙප් එක විදියට මේ ඔයගලන්ට කැමති කොලේ අරගෙන මේකේ සයිස් එකට දැන් කපා ගන්න. අපි මුලින්ම මේකේ සයිස් එක තියලා බලන්න ඕනේ. මෙතන කෙරවලකින් හරි ඔයගලන් කැමති තැනකින් තියලා ඔයගලන්ගේ කෙරවලින් සයිස් මෙහෙම තියලා බලන්න සයිස් එක. එතකොට පේනවනේ. ඔයගලන් මේක මාක් කරගන්න මෙතන. මම නම් මාක් කරගන්නේ නැහැ. ඔයගලන්ට පැටලෙනවා නම් ඔයගලන් මාක් කරගෙන තියාගන්න. මේක අපි මෙහෙම නවා ගන්න ඕනේ මේක ඇතුළට.
ඕගලන්ට තේරෙන කොච්චර යයිද කියලා අපි දැන් ඒ ප්‍රමාණයට කපා ගමු. මෙතන භාගයක් කපා ගමු. දැන් මේ ටික කපා ගමු. කපාගෙන දැන් ඊට පස්සේ ඕගලන්ගේ මේක අරගෙන මෙන්න මෙහෙම යාළුවෝ බලන්න පේනවා අපි දැන් මේක මෙතන හරියටම තියලා බලමු. ඔය එතනින් ඕගලන් හරියටම තියන්න. එන්න මේ පැත්තට තියලා මේක මෙහෙම නවා ගන්න. නවාගෙන මෙහෙම තියාගන්න. මෙහෙම මේ ටික නවා ගන්න. පස්සේ ඔයගලන්ට පේනද මෙතන මේ තියෙන කුලේ අන්නේ කුලේ ගන්න අපි දැන් කපා ගමු. තියෙන්නේ හොඳට බලා ගන්න. අපි පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. පේනවනේ. ඊපස්සේ මේ ටිකත් හරියට කපා ගන්න නැත්නම් කැපෙයි අර ටික. අපි දැන් පේන ගානට කපා ගත්තා. අපි දැන් මේක අලවමු. අපි කිව්වා වගේ අපි දැන් මේක හරියටම කපා ගත්තා. අපි දැන් මේක අලවන්න ඕනේ. ඒක මෙතන දැන් අපි ගම් ගා ගමු. අපි මෙතන දැන් ගම් ගා ගමු. මෙතන මේක පොතට ගාව මෙතන පේන මෙතන කැඩෙන්න වගේ අපි එක මෙන්න මේ තීරුව ගත්තේ. ඉතින් මෙතන ගම් ගා ගමු. ඔයගලන් ගම් ගානවන මේ වගේ ස්ටික් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් අර වගේ නෝමල් එක පාවිච්චි කරන්න නැත්නම් අර වගේ පාවිච්චි කරොත් වැඩි හොඳටත් එක්ක මං කිව්වේ ඒකට අක්කාල ඉක්මනට ඉරෙන්න බලනවා. ඒකයි. ඒක ගානන ඔයගලන් ගොඩක් ගාන්නත් එපා. සාමාන්‍ය ගාන විදියට බිඳුවක් ගම් බිඳු දෙකක් විතර එහෙම දාන්න. දැන් මේක අපි අලව ගත්තා. දැන් ඒකටම මේ හයි වෙලා වගේ තියෙන්නේ. අපි දැන් මෙතනටත් ගාගමු. මෙතන අයිනටත් ගාලා මේ මෙහි ටිකටත් ගාමු. ඔන්න අපි දැන් ඒකත් අලව ගන්න යන්නේ. ඔන්න අලව ගත්තා. ඔයගොල්ලන් මේ ටික පොඩ්ඩක් මෙහෙම කරන්න නැත්නම් අර ඉතුරු ටික මේ අපි කපපු ටික මේ එළියට පැනලා මේ කොළ ගැලවෙන්න පුළුවන්. දැන් මෙතනට ගම් දාගමු. මේ තියෙන්නේ දැන් මම මේ වගේ ගම්මක් පාවිච්චි කරනවා. මෙතන ඇතුළට දාන්න නැත්නම් මේ ඉරෙනවා මෙතන. පේනද මම දාගත්තා. ඔකන පේන්නේ නැති. මේ ඇතුලේ ගම් තියෙනවා. ලං කරොත් පේයිද දන්නේ. පේන නැති උකල් මම හිතන්නේ. අපි මේ ටික හොඳට මෙහෙම ඉතින් යාළුවනේ අපි දැන් ස්ටිකර් කාඩ් එකක් ගත්තා. අපි දැන් ඒක අලවමු. මොකද්ද දැන් ඉතින් හොඳ මේක අපි ගමු. මෙන්න මේ ස්ටිකර් එක. මේ ස්ටිකර් එක අපි දැන් අලවමු. ඕගලන්ට කැමති ඕගලන් මීට වැඩිය ලොකු එකක් හදනවා නම් ඕගලන්ට ලොකු ස්ටිකර් කාඩ් එකක් ගන්නත් පුළුවන්. මේක මිනි බුක් එකකින්ද පොඩි ස්ටිකර් කාඩ් එකක් ගත්තේ. දැන් ඕගලන්ට මෙතන යටින් ඕන එකක් ලියන්න පුළුවන්. ඕගලන් කැමති දේවල් ලියන්න මෙතන. ඉතින් යාළුවනේ අපේ පොත දැන් සම්පූර්ණ ඉවරයි. මේ වගේ පොත් ඕගලන්ට යාළුවන්ට හදලා පොඩි මෙතන කී ටැග් එකක් එල්ලලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. අපි දැන් මේක ඩිසයින් කරමු. මේක ඩිසයින් කරා. අපි දැන් මෙතන best pixel ms කියලා අපේ channel එකේ නම ලිව්වා. ඕගලන් මේ දැක්කනේ. ඕගලන් මෙතන හදාගන්න මෙතන වැඩිපුර කැපුණ හින්දා මෙතන මේ වෙලා තියෙන්නේ. මෙතන ඕගලන් ගම් ටිකක් දාගෙන හදාගන්න. ඕගලන් පුළුවන් මෙතන ඕගලන් පුළුවන් තව කොළ වැඩි කරගන්න පුළුවන්. මීට වැඩිය ටිකක් ලොකු මෙච්චර විතර මේ කොළ වැඩියට 120ක් විතර කොළ 120ක් එකතු කරලා පොතක් හදලා හදන්නත් පුළුවන්. මෙතන ඇති පිටු 20ක් 40ක් විතර ඇති. ඒ ගානට තමයි මම හැදුවේ මේක තනි A4 එකකින් හැදුවේ. A4 ගොඩක් ගියෙත් නෑ තනි A4 එකකින්
තව ඔයගලන්ට කැමති කලරින් එකකින් තව ඔයගලන් ඩිසයින් එකකට පෙන් එකක් අපි යූස් කරා. ඔයගලන්ට කැමති පෙන් එකක් යූස් කරන මෙතන ස්ටිකර් කාඩ් එකයි තමයි මෙතන යූස් කරේ. මෙතන අයිටම් 4ක් විතර යූස් කරා මේ පෙන් එකත් එක්ක. ඔයගලන් පෙන් එකම අයිටම් 3යි ඇත්තටම අපි ගත්තේ. ඔයගලන් හොඳයිනේ මේක. ඔයගොල්ලෝ දැක්කද මේක කොච්චර ලස්සන කියලා. මේක ඔයගලන්ට gift එකකට දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ යාළුවෙක්ටත් දෙන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක like එකක් දාලා, comment එකක් දාලා, subscribe කරලා එහෙනම් අපි යන්න.